ජපන් JDM ලෝකයේ සදාකාලික රජා Toyota Supra MK4. අපි මුලින්ම මේකේ ඉතිහාසය බලමු. Toyota සමාගම තමන්ගේ 4 වෙනි පරම්පරාවේ Supra එක විදිහට මේ A8 මොඩල් එක ලෝකෙට හඳුන්වලා දුන්නේ 1993 අවුරුද්දේ. ඒ කාලේ තිබෙන සාමාන්‍ය ඩිසයින් පැත්තකින් තියලා මාරම කර්වි සහ ඒරෝඩයිනමික් හැනුමකින් යුතුව ඒ වගේම ඒකටම ආවේනික වුණු විශාල පසුපස ස්පොයිලර් එකක් එක්ක තමයි මේ කාර් එක පාරට බැස්සේ. මේක ජපානයේ ඇතුලේ 2002 වෙනකන් නිෂ්පාදනය වුණා. එන් බලමු මේකේ තියෙන ප්‍රධානම දේ. ඒ කියන්නේ මේකේ හදවත. මේක ඇතුලේ තියෙන්නේ ලෝක ප්‍රගත 3.0 ලීටර් inline 6 twin turbo JZ2 JTE එන්ජිම. මේ එන්ජිම හදලා තියෙන කාස්ට් අයින් බ්ලොක් එක කොච්චර ශක්තිමත්ද කියනවනම් එන්ජිමේ ඇතුළත බඩු මුකුත් වෙනස් කරන්න නැතුව නිකම්ම ටියුන් කරලා විතරක් හෝස් පවර් 800ක් 1000ක් වෙනකම් බලයක් ගන්න පුළුවන්. ඒ නිසා තමයි කාර් පිස්සු මේකට බුලට් ප්‍රූෆ් එන්ජින් එකක් කියන්නේ. ඉතින් ඇයි මේ කාර් එක මේ තරම් ජනප්‍රිය? ප්‍රධානම හේතුව තමයි Fast and Furious පළමු ෆිල්ම් එකේ පෝල් වෝකර් පාවිච්චි කරපු තැඹිලි පාට Supra එක. ඒ ෆිල්ම් එකෙන් පස්සේ මුළු ලෝකෙම මේ කාර් එක වටා පිස්සු වැටුණා. ඊට අමතරව Gran Turismo සහ Need for Speed වගේ වීඩියෝ ගේම්ස් හරහත් මේක තාරුණ්‍යයේ සදාකාලික සිහිනයක් බවට පත් වුණා. මිල ගණන් ගැන කිව්වොත් මචං උඹ හොල්මන් වෙයි. 90 ගණන් වල මේක ඇමරිකානු ඩොලර් 40000ක් වගේ වුණත් අද වෙද්දි ලෝක වෙළඳපොලේ හොඳ තත්ත්වයේ තියෙන Supra MK4 එකක් ඇමරිකානු ඩොලර් ලක්ෂ 1.5ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් කෝටි 4කටත් වඩා වැඩි මිලකට තමයි වෙන්දේසි වෙන්නේ. ලංකාවෙත් ඉතාම සීමිත ප්‍රමාණයක් තියෙන මේ Supra MK4 එකට උඹ තාසයිද? නැත්නම් උඹේ ඩ්‍රීම් කාර් එක වෙන එකක්ද? පහලින් කමෙන්ට් කරපන්. ජය වේවා.